සඳකඩ පහනක කැටයම් ඔබලා පාවෙන දේදුණු ලැගුම් ගනී. සිංහල ස්වභාවිත ගීත අතර වැඩිම විචාර ගණනාවකට පාත්‍ර වෙච්ච ගීතයක්. මේ විචාර විවිධ අර්ථකථන අතර ටිකක් ආందోලනාත්මක විචාරයක් තිබෙනවා. මේ ගීතෙන් කියවෙන්නේ එක්තරා වැන්දපු කාන්තාවක් ගැන. ඇය මේ තමන්ගේ ජීවන වෘත්තිය හැටියට ගණිකා වෘත්තිය තෝරගත්තු වැන්දපු කාන්තාවක් කුඩා දියණියක් සිටින මේ ඇයගේ ජීවිත කතාව වලලා සකස් වෙච්ච ගීතයක් කියන එක එක්තරා විචාරයක්. සාහිත්‍ය පරිබාහිර වෙනත් විවිධ අර්ථකථන විචාර දකින්නට ලැබෙනවා. රසවින්දනය කියන එකත් හරියට නිකන් වතුර වගේ. ඒකට නියමිත වර්ණයක් නැහැ. නියමිත හැඩයක් නැහැ. දැන් වතුරට නියමිත හැඩයක්, නියමිත වර්ණයක් නැහැ. ඒක දාන වාජනේ පාට මේ වාජනේ හැඩේ නිකන්නේ. අන්න ඒ වගේ තමයි රසවින්දනය කියන එකත් එක එක පුද්ගලයාගේ හැටියට වර්ණ ගන්නවා. පුද්ගලයාගේ හැඩයට වෙනස් වෙනවා. ඒක තමයි ස්වභාවය. ඉතින් අපිට මේක විවේචනය කරන්න බෑ. මොකද ඒක එයාගේ අදහස. එයාගේ ਵਿਚාරය. ගීතේ සැබෑ අර්ථයට යනවා නම් අපිට යන්න වෙනවා මේ නිර්මාණකරුගේ අරමුණ මොකක්ද? කුමක් අරබයාද මේක නිර්මාණය කළේ කියලා හොයලා බලන්න වෙනවා. මේ ගීතේ නිර්මාණය වෙන්නේ 1973 තිරගත වෙච්ච මාතරාච්චි චිත්‍රපටය වෙනුවෙන්. අර එක්තරා ප්‍රසිද්ධ ගුවන් විදුලි නිවේදිකාවක් කිව්වා වගේ මාතර ආරච්චි නෙමෙයි, මාතර ආච්චි. සතිස් චන්ද්‍ර ඉදිරිසිංහ ශූරින් අධ්‍යක්ෂණය කරපු මාතර ආච්චි චිත්‍රපට වෙනුවෙන් තමයි මේ ගීතේ නිර්මාණය වෙන්නේ. කතාවේ පසුබිම වෙන්නේ ගැමි පෙම්වතුන් යුවලක්. ඔහු නමින් සිරිල්. ඇය සුමිත්‍රා. මේ සුමිත්‍රාගේ සිරිල්ගේ ආදර කතාව තමයි මේ ගීතය ඇතුලේ තියෙන්නේ. සඳකඩ පහනක කැටයම් ඔබලා පාවෙන දේදුණු ලැගුම් ගනී. කැලතුණු රසයක පැන ආබුබුලක් අකුරු වැලක් දෙහදෙහි ලියවේ. සඳකඩ පහනේ ලියවැල වගේ මේ පෙම්වතුන් දෙදෙනාගේ හදවත් ඇතුළෙත් ආදර කතාවක් ලියවෙන්න පටන් ගන්නවා. එහෙම ලියවෙද්දී උන්ගේ අර කර්කශ ගැමි කටුක අඳුරු ජීවිතයට ආලෝකයක් පැටෙනවා මේ ආදරය නිසා. ඒක හරියට අර සඳකඩ පහන වගේ. සඳකඩ පහනේ ලස්සන කැටයන් තිබ්බට ඒක කළුසුදු නිර්මාණයක් නේ. කළුසුදු කැටයන් තියෙන්නේ. හැබැයි ඒකට දේ දුන්නේ ෂඩ්වර්ණ රශ්මිය, ෂඩ්වර්ණ ආලෝකය පතිත වුණොත් යුගයෙන් යුගයට නොමියන දානක දිවියක පදනම මතු වෙද්දී නොපෙනෙන ඈතක ඈගෙන යනවා සියුමැලි කැකුලක් මැලවෙද්දී. මේ සිරිල් කියන ගමේ ප්‍රේමවන්තයා බොළඳ පෙම්වතෙක් නෙමෙයි. ඔහු කල්පනා කරනවා අපේ මේ ආදර කතාව ස්ථාවර වෙන්න නම් අපේ ජීවිතේට හොඳ පදනමක් තියෙන්න, හොඳ ආර්ථික ශක්තියක් තියෙන්න ඕනේ. ඒකට මේ ගමේ ඉඳලා හරියන්නේ නැහැ. මෙහෙම කල්පනා කරන ඔහු පෙම්වතියත් එක්ක කතා කරලා දුම්රිය පොළේදී ඇයට සමු දීලා ගමෙන් වෙන් වෙලා යනවා. අනාගත බලාපොරොත්තු රසක් ඇතුව. එහෙම ගිහිල්ලා ඔහු ජීවිතයට යම්කිසි පදනමක් හදාගෙන ආපහු ගමට එනවා. නොපෙනෙන ඈතට ඈගෙන යනවා සිව්මැලි කැකුලක් මැලවෙද්දී. හදවතේ ඇතුලේ ආදර කැකුල
මෙලෙවිද්දි ඇයව නොපෙනෙන ඈතට අරගෙන යනවා. මොකක්ද මේ කතන්දර? ඔබට මේ ඇහෙන හඬ රටට බත සපයන ගොවි කර්මාන්තයේ යෙදෙන පිරිසකගේ හඬ. අපි ඒ හඬට සවන් දීගෙනම ගීතයේ ඉතිරි කොටසට යමු. දහසක් පෙති මත රහසක් කොඳුරා තුඩින් තුඩට ගෙන යන බින්දු ගව්වක් ඉහළට ගොනු කොට රඳවා පොපියන දෙතොලක් එහි කැඳු අහසක් ගුගුරා කළුවක් වපුරා ඒහා මුහුණු වැහි බින්දු ඇගෙන යද්දී නටබුන් අතරක තව එකෙක් ඈවෙත අද රැඳු මලින් මලට රහස් කියා කුංචි තුඩාගෙන් පැණි බින්දෙන් බින්ද එකතු කරන මේ මැස්සා ඒක ආරක්ෂා කරගන්නේ ගව් ගණනක් උස රස් මුදුනක මේ වදේ බැඳලා ඒක වඩා කරලා තියෙනවා. හැබැයි ඌට පුළුවන් ද මේක ආරක්ෂා කරගන්න? රස තෘෂ්ණාවෙන් මත් වෙච්ච මිනිස්සු අර ගව් ගණනක් උස තියෙන තුරු මුදුන් වල තියෙන මේ වද හොයාගෙන ගිහිල්ලා ඒ කැදලි සුළු විසුළු කරලා තමන්ගේ ආසාව තෘෂ්ණාව සපුර ගන්නවා. ඒ වගේ දෙයක් තමයි මේ සේල්ටත් වෙන්නේ. ඔහු අහස උසට බලාපොරොත්තු තියාගෙන ගමෙන් ගිහින් හැකියාවක් හොයාගෙන ජීවිතේ පදනම දාගෙන තමන්ගේ ආදර කතාව ගොඩනගා ගන්න කියලා හිතාගෙන ගමට එනවා. ඔහුගේ ජීවිතයටත් අඳුරු වලාකුළක් එනවා. අර මේ මැස්සගේ මහන්සිය වතුර යනවා වගේ ඔහුගේ හදවත ඇතුළේ ඇති වෙච්ච මේ ආදර කැකුල මැලෙවිද්දී ඒව ගමේ ඉන්න ධනවත් පුද්ගලයෙකුට විවාහ කරලා දෙනවා. ඒගේ වැඩිහිටියන් විසින් හදවිල ඉපදුණු කැකුලක් නොකාලට නටුවෙන් ගලවා දුරක යවා මිහිලිය තෙත් කොට ගිලිහුණු කඳුලක් සත් සමුදුරකට මුහුව ගියා ඔබට උරුම වූ රිදුණු තැවුණු සිත එක්ටැන් මැදුරක කවුළු අරා රුවන් විමානෙන් පියමායන තුරු පොපියන හදවත සිටි බලා සුමිත්‍රාගේ වැඩිහිටියෝ ගමේ ධනවත් පුද්ගලයෙකුට ඇයව විවාහ කරලා දෙන්නේ එතනින් ඒගේ ජීවිතය සාර්ථක වෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ. ඇගේ යහපත වෙනුවෙන්. ඉතින් අකමැත්තෙන් වුණත් සුමිත්‍රාට සිද්ධ වෙනවා මේ දෙමාපියන්ට කී කරුවෙන්. ගමේ සිරිතනේ. සිරිල් ඇයට රිදවන්න සටන් කරන්න ප්‍රශ්න ඇති කරන්න යන්නේ නැහැ. මේ විවාහයෙන් ඇයට යහපතක් වෙනවා නම් කමක් නැහැ. ඒ දුක මම දරාගෙන ඉන්නම් කියලා. ඌ අර හදවතේ ඇති වෙච්ච මල් කැකුල නටුවෙන්ම ගලවලා යන්න අරිනවා. එහෙම යද්දි ඌගේ ඇස් වලින් වැටෙන කඳුළු මහ පොළොවට පතිත වෙලා
සත් සමුදුරට එකතු වෙනවා කියන එක අදහස. කඳුළු බිඳුවක් සත් සමුදුරට එකතු වෙනවම ඒ කියන්නේ දෙයක් නෑ කියන එක. සැලකිය යුතු තරම් දෙයක් නෙමෙයි කියන එක. එහෙම තමයි. දැන් මේක සුමිත්‍රටත් සිරිල්ටත් ලොකු දෙයක්. උන්ගේ ජීවිතේම මේක. උන්ගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක් වුණත් එදා සිට අද දක්වා ලෝකයේ ඇතිවෙච්ච බිඳුණු ආදර කතා එකතුව බැලුවොත් මේ සුමිත්‍රාගෙත් සිරිල්ගෙත් බිඳුණු ප්‍රේම කියන්නේ හරියට අර සත් සමුදුරකට වෙච්ච පුංචි කඳුළු බිඳුවක් වගේ. මේ ලෝකේ සාර්ථක වෙච්ච ප්‍රේම කතා වලට වඩා බිඳුණු කතන්දර තමයි වැඩි. ඒ නිසාම තමයි මේ වගේ ලස්සන නිර්මාණ ලෝකෙට බිහිවලා තියෙන්නේ. ඇයට යන්න ඇරලා සිරිල් කල්පනා කරනවා මගේ හදවත හොඳටම බිල්ලක් ඇලිලා පොඩි වෙලා රිදිලා. ඒකවත් මේ හදවත අයිති නම් උඹට. වෙන කාටවත් මේක අයිඩක් නෑ. ඔහු තීරණය කරනවා හදවත එක්ටැන් ගේක සිර කරන්න. ඒ කියන්නේ කිසිම යුවතියක් වෙනුවෙන් නැවත මේ හදවත විවෘත කරන්නේ නැහැ. ඒක තමයි අදහස. හැබැයි මේ එක්ටැම් ගෙයි කවුලුවක් අසල තමයි මේ හදවත හිර වෙලා තියෙන්නේ. කවුලුවක් අසල තමයි ඉන්නේ. ඇයි? එක්ටැම් ගේ ඇතුලේ ඉන්නේ තමන්ව පේන හින්දා කාටවත්. ඒ කියන්නේ කාගෙවත් අයින් වෙලා ඉන්න ඕන උට. කාගෙවත් අවධානයක් ආදරයක් අනුකම්පාවක් ඔහුට අවශ්‍ය නැහැ. මේ ඔහු කවුරුව ගාවටලා ඉන්නේ ඔහු දෙයක් බලාගෙන ඉන්නවා. මොකක්ද? රුවන් විමානෙන් පියඹා එනතුරු පොපියන හදවත සිටී බලා කවදා හරි දවසක අර සත්මහල් ප්‍රාසාදයෙන් බැහැලා රුවන් විමානෙන් බැහැලා ඇය තමන් ගාවට එයි කියන බලාපොරොත්තුවෙන් මාතරාජ චිත්‍රපටය වෙනුවෙන් මේ ගීතය රචනා කළේ හෙළ සිනමාවේ සම්මානීය නළුවෙක් වෙච්ච වොලි නානායක්කර මහත්මයා. ගීතයේ සුමිර සංගීතයෙන් උපවත් කළේ වික්ටර් රත්නායකයන්. ගීතය ගායනා කරන සුනිල් එදිරිසිංහයන් මෙම චිත්‍රපට අධ්‍යක්ෂතුමාගේ ආදරණීය සහෝදරයා. සුමිත්‍රා සහ සිරිල් පෙම් යුවල වෙනුවෙන් චරිත නිරූපණය කළේ සතිෂ් චන්ද්‍ර එදිරිසිංහ සහ ස්වර්ණමල් ආරච්චි මහත්මිය. එලෙත් මේ වගේ සුමියුරු ගීතයකින් හමු වෙන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. බොහොම ස්තුතියි.